hello guys. ඉතින් සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. එතකොට අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා customer සහ order. හරි. customer සහ order අතර තියෙන relationship කොහොමද? customer entity එක හදන්නේ කොහොමද? order entity එක හදන්නේ කොහොමද? කියලා step by step අපි කතා කරා. හරි. එතකොට කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ පදනම හරියට තියෙද්දි තමයි අද මේ එපිසෝඩ් එකෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මොකද ඒකේ කතා කරපු සමහර දේවල් අද මේ එපිසෝඩ් එකේ ඇප්ලයි වෙනවා. මොකක්ද වෙන්නේ කියන හේතුව දැනගන්න ඕන නම් කලින් එපිසෝඩ් එක බලන්න වෙනවා. හරි. එතකොට ගිය පාර අපි එපිසෝඩ් එකේ කස්ටමර් ඕඩර් එන්ටිටි හදලා රිලේෂන්ෂිප් හදලා එතන වැඩ ඉවර කරා. හරි. එතකොට අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ මේ සිස්ටම් එකේ තවත් පට්ට වැදගත් කොටසක්. ඒ තමයි ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ඕඩර් ඩීටේල්ස් එක. හරි. ඒ කියන්නේ ඕඩර් එකයි ප්‍රොඩක්ට් එකයි සම්බන්ධ කරලා කනෙක්ට් කරන අතරමැදි ටේබල් එක. හරියට මැප් කරලා හදාගන්නේ කොහොමද? හරි. එහෙනම් අපි දැන් යන් කෝඩින් පැත්තට. හරි. එතකොට මේක තමයි අපේ ප්‍රොජෙක්ට් එක. එතකොට අපි entity package එක ඇතුලේ customer order entity දෙක හදාගත්තා. එතකොට අද අපි කරන්නේ product. මම හදා ගන්නවා product class එක. product. එතකොට අපි කලින් එපිසෝඩ් එකේ කතා කරපු දේවල් මේකේ කෙලින්ම ඇප්ලයි වෙනවා. මේ ටික මම කොපි කරලා ගන්නවා. මෙතෙන්ට දා ගන්නවා. ඇයි මේවා දාන්නේ කියලා කාට හරි බලා ගන්න ඕන නම් කලින් එපිසෝඩ් එක බලන්න. මොකද මම ඒකේ entity getter setter මේ සියලු දේ කතා කරා. හරි. ඒ හින්දා මේ එපිසෝඩ් එකේ මම ඒවා කෙලින්ම ඇප්ලයි කරනවා. එතකොට මේකන අපේ table name එක මම දා ගන්නවා. product කියලා. හරි. ඊට පස්සේ මේකට මම දා ගන්නවා ID එක. හරි. දෙනවා generated value strategy. strategy import කරගන්න ඕන විදිහ. ඊට පස්සේ මෙතන strategy equal මේක මම දා ගන්නවා generation type එක UUID. හරි. ඊට පස්සේ මම දෙනවා private UUID ID. හරි. එතකොට primary key එක check කරා. ඊට පස්සේ මේකේ තියෙනවා description එකක් තිබ්බා. private string description. හරි. ඊළඟට අපේ එකේ unit price එකක් තිබ්බා. private double unit price. ඊළඟට අපේ තිබ්බා quantity of hand එක. private integer quantity. හරි. එතකොට මේ ටික තමයි අපේ entity class එකට අයිති වෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙතනින් column annotation එක දාලා අපේ මෙතන ඕන විදිහට column එක හදා ගන්න. මම මෙතන දා ගන්නම් name එක. name එක මම දා ගන්න unit
price ඒකම කොපියක් ගන්න quantity on එතකොට මේක තමයි අපේ product table එක. ඊට පස්සේ අපි හදා ගන්නවා අපේ order details table එක. order details. එතකොට මේ ටික මෙහෙම කොපියක් දා ගන්නවා. දැන් දා ගන්නවා මෙතන එනවා එතකොට table order details. හරි. ඊට පස්සේ මෙතන ID එකක් එනවා. මේක මම මෙහෙම හදා ගන්නවා. නාරයක්. ඉතින් ගියා රීනේම් කරන්න පුළුවන්. order details. ඊට පස්සේ order details එකේ අපේ තිබ්බා unit price එක. මේක මෙහෙම ගන්න. unit price එකක් තිබ්බා. ඊට පස්සේ quantity එකක් තිබ්බනේ. මේකම ගන්න. හරි. එතකොට අපේ entity දෙක හරි. දැන් කාටවත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි entity දැම්මේ ඇයි getter දැම්මේ මොකද්ද මෙතන ඇයි data annotation ඒ සියල්ලටම උත්තර කලින් එපිසෝඩ් එකේ දීලා තියෙනවා ඒකයි මම කිව්වේ කීවරක්ම කිව්වේ මේ එපිසෝඩ් එක බලන්න කියලා. හරි. එතකොට entity ටික අපි හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ customer order අපේ customer මේ order එක product එක order details අතර relationship එක හදාගන්න. එතකොට කලින් එපිසෝඩ් එකේ වගේ මම මේකටත් යනවා මේ Bearden කියන site එකට. හරි. ඔයාලට Google එකේ search කරොත් Bearden කියලා man to many relationship කියලා ගහලා මෙතන මේ Bearden site එකට ආපුවම මේකේ තියෙනවා මේ අපි දැන් මෙතන use කරන්නේ මෙතන මේ many to many with new entity. හරි. එතකොට student registration course. හරි. දැන් මේ many to many relationship එකේ ප්‍රතිඵලයක් විදිහට registration කියන්නේ ඒ registration කියන්නේ එතකොට අපේ order එකේ product එකේ ප්‍රතිඵලයක් විදිහට order details එකේ. හරි. එතකොට student කියන්නේ අපේ product එක හරි order එක හරි course එක කියන්නේ product එක හරි order එක හරි. හරි. එතන මම මෙතනත් කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනත් කරන්නේ මේ course registration එකනේ. හරි. ඒ කියන්නේ registration එක. හරි. වෙන්න මේක copy කරගන්න. හරි. මේක copy කරගෙන ගිහිල්ලා අපි දා ගන්නවා order details එකට. ඊට පස්සේ මේකත් copy කරගෙන ගිහිල්ලා මම දා ගන්නවා අපේ order details එකට. අය අපේ registration එක. හරි. මොකම තියන්නේ. ඊළඟට student එක හරිනේ. student එක හරි course එක. ඒ කියන්නේ product එකයි අපේ customer order එකයි. ඒතර මේක copy කරගත්තා. ගිහින් දා ගන්නවා. එකක් දා ගන්නවා අපේ customer order එකට. හරි. අනික දා ගන්නවා. එයි මේකමනේ තියෙන්නේ. වන්දනේ. හරි. අනික දා ගන්නවා අපේ product එකට. හරි. දැන් තියෙන්නේ අපිට ඕන විදිහට මේක වෙනස් කරගෙන relationship එක හදාගන්න. හරි. එතකොට මේක මොකද්ද? course registration. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ set එකක් නේ මම මෙතන list එකක් දා ගන්නවා.
list එකක්. cost registration. cost registration කියන්නේ අපේ order details එක. order details. හරි. ඒතකොට මම මෙතන ගන්නවා data list එකක්. හරි. මොකද්ද? මේක ඇවිල්ලා customer order එක. හරි. මෙතන මම දාගන්නවා මෙතන private කියලා. හරි. private. හරි. ඊට පස්සේ මේක දාගන්නවා copy එකක්. දාගෙන product එකට යනවා. මේ තියෙන product එකේ තේකම තියෙන්නේ. product එකට දැම්මා. හරි. order details එකට යනවා. order details එකේ මම මේක කරනවා order ID එක. හරි. මේක දාගන්න product ID. ඒක order නේ. ඒතකොට මෙතන මම දාගන්නවා private customer order. customer order. මෙන්න මේ නම copy කරගෙන map කරනවානේ මෙතන. මෙතෙන්ට දාගන්නවා customer order කියලා. හරි. ඊළඟට order details එකට ගියා. මෙතන දාගන්නවා product ID නේ. So මෙතන cost නෙමෙයි private product මේ නම අරන් යනවා මම product එක map කරන්න. ඊට අමතරව පොඩි ලස්සන වැඩක් කරන්න ඕනේ. මොකද දෙන්න මේ ටිකත් මම ගන්නවා. මේවා මම කෙලින්ම දැන් මෙතන use කරන්නේ cascade කියන්නේ මොකද්ද, cascade type මොනවද, ඒ වගේ මොනවද වෙන්නේ, fetch කියන්නේ මොකද්ද, fetch type මොනවද කියලා සියලු දේ කතා කරපු හින්දා තමයි මේ copy එකක් කරන් මම ඒව දාන්නේ. නැත්තම් මට දාන්න බෑනේ. මෙතෙන්ට දාගත්තා. customer order එකට දාගත්තා. product එකට දාගත්තා. හරි. ඊට පස්සේ customer order මේකක් copy එකක් ගත්තා. order details එකට ගිහිල්ලා minute 1 එකක් දානවා. මෙතෙන්ට දානවා. මේ සියලු දේ ඇයි කරන්නේ කියලා කලින් එපිසෝඩ් එකේ කතා කරා. ඒ හින්දා මේ එපිසෝඩ් එකේ අපි ඇප්ලයි කරනවා විතරයි. මෙතන nullable false කියලා දාගමු. customer order details එකේ එතකොට අපේ entity අපේ diagram හරි customer හදාගත්තා, order හදාගත්තා, customer order අතර relationship හදාගත්තා, product order details entity දැන් හැදුවා, ඊව අතර relationship හදාගත්තා. එතකොට අපේ entity package එක දැනට හරි. අපි බලමු run කරලා වැඩ කරනවද කියලා. project එක run වෙනවා බලමු. මේ අපේ query වදිනවා. පේනවනේ. හරි වෙන්නේ. 80 start වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු ගිහිල්ලා table MySQL web bench එකට මොකද්ද අපේ
database එක හරි test demo කියලා database එකක් අපි තියපු. මේ තියෙන්නේ test demo. බලමු tables වලට ගිහලා. හරි. මෙන්න customer table එක හැදිලා තියෙනවා. හරි. ID address name salary. ඊට පස්සේ order table එක. හරි. order ID එක තියෙනවා, date එක තියෙනවා, total cost එක තියෙනවා, customer ID එක ඇවිල්ලා තියෙනවා foreign key එකක් විදියට. ඒකත් හරි. ඊට පස්සේ product එකට ගියොත් එහෙම ID, description, quantity on hand, unit price. හරි. ඊට පස්සේ order details table එකට ගියොත් ID එක දෙනවා, quantity එක දෙනවා, unit price එක දෙනවා, order ID, product ID. හරි. අය අපි mapping කරානේ. හරි. එතකොට අපේ entity ටිකයි relationship ටිකයි හරියට හැදිලා තියෙනවා. එතකොට අද එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට තියලා යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් අපි ඊළඟට මේ වගේ ලස්සන එපිසෝඩ් එකක් එක්ක හමු වෙමු.